කාමයක් සාමාන්‍යයෙන් සත්වයකට අපි මිනිසා කියන අතරින්කෝ සත්වය කියන හැමෝටම තියෙනවා. සත්තුන්ට කුඳ ප්‍රජාභෝග කරනවනේ ඒගොල්ලෝ. ඒතර මේ කාමයේ කියන මේ සත්‍යයට එන්නේ සරල උත්තරයක් තමයි ඒකට තියෙන්නේ. ඒ සතා මේ ලෝකෙට බී වුණේ ඒ කියන කාමයේ කියන එක ඇසුරිච්ච නිසාලු. අම්මයි තාත්තයි කාමෙන් ඇසුරිච්ච නිසා තමයි ඒ විඥාණය එතනට ඇතුල් වෙලා ඒ දරුවෙක් බවට පත් වෙන්නේ. එහෙනම් ඒ දරුවගේ උප්පත්තියට හේතු වෙච්ච පළවෙනිම අකුසලය මොකද්ද? අකුසලයක් මුල් වෙලා නම් ඉපදෙන්නේ. ඒක යාට තියෙනවද නැද්ද? ඇයි අපට ද්වේෂය අටගන්නේ? කාමයේ එතනින් අටගත්තා. ද්වේෂයයි අටගන්නේ. තිරිසන් කුලවල කියන්නේ අපි. බඩගිනි ඇදෙනකොට මොකද වෙන්නේ? මරාගෙන කන්න එපාය. දුවගෙනකින් කාගේ රැඟට පැනලා වෙලලා කරලා අටකටු පොඩි කරලා ගිලලා එහෙම නැත්නම් මස් කපලා ඉරලා සත්තු අර කොටි සිඤ්ඤෝ එමනේ. එහෙනම් අපි සත්ව කුලවල ඉන්නකොට අනන්ත අප්‍රමාණ බඩගිනි හැම මොහොතෙම එනකොට ඒ සතාව මරාගෙන ඉරාගෙන එයාව විනාශ කරගෙන අපි ජීවත් වෙන්න ද්වේෂය පෝෂණය කරනවා. එහෙම වඩපු පෝෂණය කරපු ඒ ද්වේෂය ඥානවල තියෙනවා. අපි කියනවා අර මනුස්සන ණයෙක් වාගේ පෙනේ පුප්පනවා කියලා. මේ මනුස්සයත් එක්ක කතා කරන බල්ලෙක් වාගේ කොයි වෙලෙත් බනිනවා මිනිසුන්ට ටික. ඇයි ඒ සත්තුන්ගේ ගුණ ඒවා. සත්ව කුල වල ඉපදිච්ච ඒවා. එහෙනම් ද්වේෂයත් පෙර සංසාරේ සත්ව කුල වලින් ආපු එකක් නං. රාගයත් දෙමෝපියෝ අපේ උප්පත්තියට හේතු කරන්න පළවෙනි අකුසලයේ වශයෙන් අපට වපුරපු එකක් නං. ලෝකේ ජීවත් වෙන්න ආසයිනේ. හැමෝම ජීවත් වෙන්න ආසයි. ජීවත් වෙන්න අවශ්‍යතාවය නැකතු කරනකොට ඒවා ලං කරනකොට ලෝභය ඇතිවෙනවා. දැන් කියන්නේ ලෝභ දේශ මොහ රාග කියන එක අපේ ප්‍රශ්නයක්ද? එහෙනම් අපි ඉපදීමට හේතුවක් උනේ මගේ කරගත්ත නිසා. රාගයක් ඇති වෙනකොට අතපය මොකවත් උල්ලන්නේ නැපව. ඔහම වාඩි වෙලා ඇස් දෙක වාගෙන එක දිහා මෙනේ කරන එක ඉරියව්වකින්වත් ප්‍රතිචාර දක්වන්න නැතුව ඉන්නේ. පැය කීයක් පියයි කියලා බලන්න. පැය දෙකක් දවසක් දවස් දෙකක් සතියක් යට ඉන්න බෑ. අපි ප්‍රතිචාර දක්වන්න නැති කිසිම කෙලෙසයක් අපෙත් එක්ක වාසය කරන්නේ නැහැ. කතාද බැඳලා ඉන්නවා නම් නෝනත් එක්ක කතා කරන්න නැතුව ඉන්න. අම්බ කරලා පඩිය දෙන්න. කතා කරන්න ආක බලන්න ඉන්න මොනවා රැව්වාම ආක බලන්න ඉන්න. කෑම එකක් කඩෙන් ගෙනාව ඔක්කොම ලියලා හොඳට කාලා උණ්ඩි කරලා කොලේ විසි කරලා පාඩුවෙන් නිදාගත්තා. සතියක් ගියේද පෞල් ජීවිතේ? එයාට අක්කල අඳුන් ටික ගත්තා පාඩුවේ ගියා. අපි අහන කොහෙද යන්නේ කියලා ඒකට උත්තර දෙන්නේ නැහැ. දවස් 3ක් එයා උත්තර දෙන්නද? පාඩුවේ ගියා. දී ගියරුණා. ඒ කියන්නේ නිකන් මේ සිතක් තියෙන බෝධිසත්වරුනි මිනිස්සු තුන්තරා බෝධික පතනවා. එහෙනම් මේ තරම් මිනිස් ගුණ තියෙන මිනිසුන්ට දවස් දෙකක් තුනක් මූණ හරවගෙන හිටියම දී ගිය හැරෙනවා නම් සිතවිල්ලකින් එන කෙලෙස් වලට අපි මූණ හරවගෙන හිටියම මොකද්ද වෙන්නේ? එයා පවතින්නේ නැහැ. රාගය පැමිණියාම එයා අපිත් එක්ක මිතුරු වෙනවා. අපි මිතුරු වෙනවා ඇත්තට. මිතුරු වෙලා එයාව පෝෂණය කරනවා. ලෝභයක් ඇති වුණාම ලෝභයට මිතුරු වෙලා එයාව අපි පෝෂණය කරනවා. ද්වේෂයක් ඇති වුණාම ද්වේෂ තරාවක් එනවා. ඒකට ප්‍රතිචාර නැහැ. කාට රාණියක් තියනවද? නැහැ. ද්වේෂයක් ඇතිවෙච්ච මේ මනුස්සයාට මොනවාරි පාඩම් උගන්වන්න ඕනේ. රස්සාව අයින් කරන්න ඕනේ. මෙයාව එලවලා දාන්න ඕනේ. මෙයාව නින්දාවටපත් කරන්න. මේ මේකක් අපි ප්‍රතිචාර දක්වනවා නේද? මොනවාරි ක්‍රියාවකින් එයාට පාඩම් උගන්වනවා නේද? ඔතන තමයි කර්මය දෙන්නේ. කෙලෙසේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. කෙලෙසට ප්‍රතිචාර දක්වන එකයි ප්‍රශ්නේ. නිවන් දකින්නකම් රාත් වෙනකම් ඒ සියලු සත්‍යයන්ගේ සිත්වල මේ කියන ලෝභ දේශ මොහ රාග වෛර තියෙනවා. ඒව එකක්වත් ප්‍රශ්න නෙමෙයි. රාතන් වහන්සේට රාග ලෝභ දේශ මොහ තියෙනවද නැද්ද? හැබැයි ප්‍රතිචාරයක් නැහැ. ඇයි උන්වහන්සේ රාත් වෙන්න කලින් පැවිදි වෙන්න කලින් ගිහි ගෙදර හිටියනේ කසාද බඳලා හිටියනේ දරුවෝ හිටියනේ. ඒතකොට කොහොමද දරුවෝ ඉපදුනේ? උන්වහන්සේ ඒක දන්නවනේ. රාත් වෙනකොට අපි ඔපරේෂන් කරලා අදවතරන් තියලා වෙනම අදවතක් සිත ගලවලා තියලා වෙනම සිතක් එහෙම ඔපරේෂන් කරන්නේ නැහනේ. ඒ සිතමනේ. ඒ ඉන්ද්‍රියමනේ. ඒ මනසයමනේ රාතන් වහන්සේ බවට පත් වුනේ. එහෙනම් ගිහි කාලේ ඉන්න ජීවත් වෙන කාලේ ඒ අඳුනගත්ත රාගය, ලෝභය, ද්වේෂය, වෛරය ඔක්කොම දන්නවා. ප්‍රතිචාර නැහැ. එහෙනම් අපිත් මේ සංසාරයේ ಗುಣධර්ම වඩනකොට මාර්ගය වඩනකොට කෙලෙස් වලට ප්‍රතිචාර නැති තැනට එන්න ඕනේ. කෙලෙස් මකන්නේ කොහොමද? රාත් වුණාට පස්සේ දන්නවනේ. ඇයි ඒවා අපි බුද්ධි විඳලා තියෙනවා. අපි ඒ ජීවිතවල ඉඳලා තියෙනවානේ. යාළුවෝ එක්කම එකතු වෙලා ගිහලා අර මනුස්සයලා ගැව්වේ නැද්ද? එහෙනම් ද්වේෂය පරිමාණයට අපි දන්නවනේ. පරිගන්නට දන්නවනේ. රාත් වුණාට ඒවා මතක තියෙනවා. නමුත් දැන් එහෙම එකක් වුණාම ප්‍රතිචාර නැහැ. එහෙනම් අපි මේ කෙලෙස් වලට ප්‍රතිචාර දක්වන නිසා තමයි උප්පත්තියට ඒක හේතුවක් වෙන්නේ. ප්‍රතිචාර නොදක්වා නම් ඒක ඉපදීමට හේතුවක් වෙන්නේ නැහැ. ඒක ක්‍රියා විරහිත වෙලා නැයි ප්‍රතිචාර නැහැ. මේ සරල දේ තේරුම් ගන්න බැරුව මේ සරල දේ වඩා ගන්න බැරුව තමයි මෙච්චර ඉපදෙන්නේ.